ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. බොයිලර් කුකුල් පාලනය කියන්නේ නිවැරදි කළමනාකරණය තිබුණොත් ඉතාමත් කෙටි කාලයකින් හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන් ව්‍යාපාරයක්. හැබැයි ගොඩක් දෙනෙක්ට තියෙන එකම ප්‍රශ්නය තමයි මේ වැඩේ හරියට පටන් ගන්නෙ කොහොමද කියන එක. පැටව් ගේන්න කලින් සූදානම් වෙන්න ඕනේ කොහොමද කියන එක, ලෙඩ රෝග පාලනය කරන්නේ කොහොමද කියන එක. ඉතින් යාළුවනේ කලින් වීඩියෝ සීරියස් එකේ මම ඔයාලට කියලා දීලා තියෙනවා කූඩුව කොහොමද පිරිසිදු කරගන්නේ, බූඩරේ කොහොමද හදාගන්නේ, ඒ වගේම තමයි පළවෙනි දවසේ ඉඳන් දවස් 8 වෙනකන් ඔයාලා කොහොමද ඒ සත්තු බලාගන්නේ කියන එක. නමුත් ඒ වීඩියෝ සීරියස් එක මට සම්පූර්ණ කරගන්න බැරි වුණ නිසා මම හිතුවා ආයෙමත් අලුත් බැච් එකකින් සම්පූර්ණයෙන් ඔයාලට මේ වීඩියෝ පාඨමාලාව උගන්වනවා කියලා. හැබැයි මේ පාර මම මේ කණ්ඩායම පාලනය කරන විදිහ පොඩ්ඩක් වෙනස් කළා. ඔයාලා දන්නවා දැන් පවතින එල්නිනෝ තත්ත්වයත් එක්ක පරිසරයේ රස්නය වෙනදට වැඩිය ගොඩක් වැඩි. බොයිලර් කුකුලන්ට මේ අධික රස්නය දරා ගන්න අමාරුයි. ඒ නිසා මේ පාර මම අනුගමනය කරන විශේෂ ක්‍රම කිහිපයක් තියෙනවා. ඉතින් යාළුවනේ ඉස්සරහා වීඩියෝ වලින් මම ඔයාලට කියලා දෙනවා බොයිලර් කුකුල් පැටව් ගේන පළවෙනි දවසේ ඉඳලා අන්තිම බර අරගෙන විකුණන අවසාන දවස දක්වාම ඔයාලා අනුගමනය කරන්න ඕන සම්පූර්ණ වැඩපිළිවෙල ගැන. හරි, අපි යමු වීඩියෝ එකට. යාළුවනේ ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ කුකුල් කූඩුව පිරිසිදු කරනවා කියන්නේ නිකම්ම වැඩක් කියලා. හැබැයි මතක තියාගන්න ඔයාලා පළවෙනි බැච් එක දැම්මත් 10 වෙනි බැච් එක දැම්මත් හැම බැච් එකකට කලින්ම කූඩුව ඉතාමත් හොඳින් පිරිසිදු කරගන්න එක සත්තුන්ගේ බර වැඩිවීමට කෙලින්ම බලපානවා කියන එක. පරණ බැච් එකක ඉතුරු වුණ විස බීජ බැක්ටීරියා හෝ වෛරස් මඩුවේ රැඳිලා තිබුණොත් අලුත් පැටව් ආපු ගමන් ඒ අයට රෝග හැදෙන්න පුළුවන්. සතෙක් ලෙඩ වුණාම ඌ ගන්න කෑම වැය වෙන්නේ සිරුරේ බර වැඩි කරගන්න නෙවෙයි. ඒ ලෙඩේ එක්ක සටන් කරන්නයි. අපි මඩුව හරියටම විස බීජ හරණය කරලා පිරිසිදු කරගත්තොත් ලෙඩ රෝග අවම වෙනවා. සතා නිරෝගීව ඉන්න නිසා ගන්න හැම කෑම ග්‍රෑම් එකක්ම ඇඟේ මස් වලට හැරෙනවා. ප්‍රතිශක්තිකරණයත් වැඩි වෙනවා. පිරිසිදු පරිසරයක හැදෙන සතා ක්‍රියාශීලී, ඉක්මනටම වර්ධනය වෙනවා. ඒ වගේම තමයි යාළුවනේ FCR එක ඉහළ යනවා. ඒ කියන්නේ අඩු කෑම ප්‍රමාණයකින් වැඩි බරක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ පාරත් මගේ කූඩුව ඉතාමත් ඉහළ මට්ටමකට පිරිසිදු කළා. වහලේ ඉඳලා බිම දක්වාම විස බීජනාශක පාවිච්චි කරලා ලෑස්ති කළේ අන්න ඒ නිසයි. මතක තියාගන්න කුකුල් මඩුවක් කියන්නේ වැඩි බරක් සහ වැඩි ලාභයක්. හරි, දැන් තමයි වැදගත්ම කොටස. ඒ කියන්නේ බූඩර් එක මම සූදානම් කරලා ඉවරයි. මම කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා බූඩරේ කොහොමද හදාගන්න ඕනේ කියලා. ඔන්න ඉතින් යාළුවනේ පැටව් එන්න තව තියෙන්නේ පැයක් වගේ පොඩි කාලයක්. ඒ නිසා මම මේ වෙද්දිම හැම දෙයක්ම සූදානම් කරලා ඉවරයි. ඇයි මම පැටව් එන්න පැයකට කලින්ම බූඩරේ ලෑස්ති කළේ? ප්‍රධානම හේතුව තමයි බූඩරේ ඇතුලේ උෂ්ණත්වය නිවැරදි මට්ටමකට ගේන්න ඕනේ. පැටව් ආපු ගමන් උන්ට උණුසුම් පරිසරයක් තියෙන්න ඕනේ. ඒ වගේම මම මේ වෙද්දිම වතුර බදුන් ටිකක් සියලා ඉවරයි. මොකද පැටව් ආපු ගමන් ගොඩක් සීතල වතුර බෙව්වොත් උන්ට සෙම අමාරු හැදෙන්න පුළුවන්. මේ පාර මම කලින් කිව්වා වගේ එල්නිනෝ රස්නයත් එක්ක බූඩරේ උෂ්ණත්වය ගැන මම ගොඩාක් සැලකිලිමත් වෙනවා. උණුසුම ඕනෑවට වැඩිය වැඩි නොවෙන්නත් ඒ වගේම පැටවුන්ට සුව පහසු වෙන්නත් මම හැම දෙයක්ම පරීක්ෂා කළා. ඉතින් ඔයාලත් මතක තියාගන්න පැටව් වාහනයෙන් බැස්ස ගමන් කූඩුවට දාන්න පුළුවන් විදිහට හැමදේම කලින් සූදානම් කරලා තියෙන්න ඕනේ. එතකොට පැටවුන්ට ඇතිවන පීඩනය ගොඩක් අඩු වෙනවා. දැන් අපි බලමු පැටව් ආපු ගමන් මුලින්ම කරන්න ඕනේ මොනවද කියලා. ඔන්න ඉතින් යාළුවනේ සත්තු ටික මගේ ෆාම් එකට ආවා. කලින් මම බැච් 4ක් කරා. කලින් බැච් 4ෙම මට ආවේ බයිරා පැටව්. හැබැයි මේ පාර පොඩි වෙනස්කමක් වෙලා මට ආවේ කොස්මෝ එකේ පැටව්. ඔන්න ඉතින් පේනවා
හැම පෙට්ටියකටම ගහලා තියෙනවා වැක්සින් කරපු කොලේ. මේ බලන්න මගේ කෑම එකත් කොස්මෝ එකේ ප්‍රෝෆීඩ් එක. ඔන්න යාළුවනේ අපේ අලුත් බොයිලර් පැටව කණ්ඩායම දැන් ෆාම් එකට ආවා. බලන්නකො මේ පැටව කොච්චර ක්‍රියාශීලීද කියලා. පැටව පෙට්ටි වලින් බූඩරේට දානකොට අපි ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ. මම මුලින්ම කරන්නේ පැටවුන් එකින් එක අරගෙන උන්ගේ හොට වතුර බඳුනේ ගිල්ලලා වතුර ටිකක් පොවන එක. එතකොට උන්ට වතුර තියෙන්නේ කොහෙද කියලා ඉක්මනින්ම හඳුනගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ දවස්වල තියෙන අධික රස්නය නිසා උන්ට ඉක්මනින්ම විජනනය වෙන්න පුළුවන්. ඒ නිසා වතුර පොවන එක අනිවාර්යෙන්ම කරන්න. ඉතින් යාළුවනේ පළවෙනි දවසේ මුලින්ම මම දෙන්නේ ග්ලූකෝස් මිශ්‍රණය. ඒක මම පෙට්ටි දෙකක් තමයි සත්තු 1100කට ගත්තේ. එක පෙට්ටියක් මම මිශ්‍ර කරා ලීටර් 4කට. එතකොට යාළුවනේ පෙට්ටි දෙක මම ලීටර් 8කට කවලන් කරලා තමයි වතුර භාජන වලට දාලා තියෙන්නේ. සත්තු දුර ඉඳන් ප්‍රවාහනය කරලා අරගෙන එනකොට ඉතින් එයාලගේ මහන්සිය නිවෙන්න තමයි අපි මේ ග්ලූකෝස් මිශ්‍රණය දෙන්නේ. ඔන්න ඉතින් පැටව වතුර බීලා ටික වෙලාවකට පස්සේ මම කරන්නේ උන්ට කෑම හඳුන්වලා දෙන එක. මෙතනදී මම පාවිච්චි කරන්නේ ඉතාමත් සරල ඒ වගේම සාර්ථක ක්‍රමයක්. ඒ තමයි පත්තර පිටු මත කෑම ඉසීම. ඇයි අපි පත්තර පාවිච්චි කරන්නේ? කුඩා පැටවුන්ට මුල්ම දවසේ කෑම බදුන් හොයාගෙන යන එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි බූඩරේ ඇතුලේ තියෙන පත්තර මතට කෑම සල්පයක් ඉසින්න ඕනේ. එතකොට පැටව් ඇවිදින හැම තැනකම කෑම තියෙන නිසා උන්ට ඉතාමත් ඉක්මනින් කෑම කන්න පුරුදු වෙනවා. විශේෂයෙන්ම මේ පත්තර මත කෑම කනකොට ඇතිවෙන ටක් ටක් ශබ්දයට අනිත් පැටවුන්වත් ඇදිලා එනවා. එතකොට මුළු කණ්ඩායමම එක වගේ කෑම කන්න පටන් ගන්නවා. මතක තියාගන්න මේ පත්තර පාවිච්චි කරන්නේ පළවෙනි දවස් 2-3 වගේ කෙටි කාලයකට විතරයි. පස්සේ අපි මේ පත්තර අයින් කරලා සත්තුන්ට කෑම බදුන් වලට හුරු කරන්න ඕනේ. පත්තර අපිරිසිදු වෙන්න කලින් ඒවා මාරු කරන්නත් අමතක කරන්න එපා. මේ විදිහට මුල්ම පැය කිහිපය ඇතුළත පැටවුන්ට හොඳින් කෑම සහ වතුර ලැබුණොත් උන්ගේ වර්ධනය ඉතාමත් වේගවත් වෙනවා. ඔන්න යාළුවනේ පත්තර වලට කෑම ඉස්සට පස්සේ ටික වෙලාවකින් මම කෑම භාජන වලට කෑම දාලා යාළට තිබ්බ කෑම කන්න. යාළුවනේ මම මේ පාර අර කහ පාට ලොකු තැටිය පාවිච්චි කරේ නැහැ. අර රතු කහ බාස්කට් එකේ රතු කෑල්ල අයින් කරලා කහ තැටිය තමයි ඉස්සෙල්ලාම එයාලට කෑම පුරුදු කරන්න තිබ්බේ. ඔන්න ටික වෙලාවකට පස්සේ කෑම බාස්කට් එකේ රතු කෑල්ලත් මම ගැහුවා. ඔයාලට පේන විදිහට බලන්න තැනින් තැන කහ පාට තැටියක් තියෙනවා. ඊට අමතරව රතු පාට කෑල්ල ගහපු කෑම භාජනෙත් තියෙනවා. ඉතින් යාළුවනේ මම මේ හැම දෙයක්ම කරේ පළවෙනි දවසේ ඇතුලේ. ඉතින් යාළුවනේ හොඳට මතක තියාගන්න අපි මේ බෝඩර් කරන විදිහ අනුව තමයි ඔයාලගේ ඉස්සරහා ලාභය තීරණය වෙන්නේ. ඒ නිසා සත්තු පළවෙනි දවස් 3 ඇහැරව කන්න දෙන්න ඕනේ. ඉතින් සත්තු නිකන් තියලා නිදාගන්න යන්න එපා. ඔන්න ඊට පස්සේ යාළුවනේ හවස් වෙද්දී මම හැම කෑම භාජනයකටම රතු පයාට කෑල්ල ගහලා තියෙන්නේ. ඔන්න මම හවස් වෙනකොටම සත්තු අර කෑම භාජනයට පුරුදු කරගත්තා කෑම කන්න. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නේ බොයිලර් කුකුල් පාලනයේදී ඔයාලගේ කූඩුව සූදානම් කරගන්න ආකාරයේ ඉඳලා පැටව ගෙනාපු පළවෙනි දවසේ දිය යුතු විශේෂ සත්කාර දක්වා සම්පූර්ණ ක්‍රියාවලිය. මතක තියාගන්න යාළුවනේ කුකුල් පාලනය කියන්නේ නිකම්ම අපි සත්තු හදනව නෙවෙයි. ඒක නිවැරදි තාක්ෂණය සහ කැපවීම මත කරන්න ඕන ව්‍යාපාරයක්. ඉතින් යාළුවනේ ඊගව වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා ඊට පස්සේ මම මොනවද කරේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ WhatsApp group එකට සම්බන්ධ වෙලා පැය 24 පුරාම තොරතුරු සහ වෙළඳපොළ මිල ගණන් දැනගන්න පුළුවන්.
ඒ ලින්ක් එකත් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම්. ඒ වගේම වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා තවත් ගොවි මහත්තයෙක්ට බලන්න ෂෙයා කරන්න. තවමත් මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් ඊළඟ වටිනා වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. ඔයාලට ජය වේවා.